ඵලයන් බෑග් කරගෙන ඵලයන් බෑග් එක කරන් ඵලයන් කියන කරන්නේ එයා පැත්ත එක බලාගෙන කොහොම වැඩගත් විදිහට ළමයි එක්ක අපි කන්තුරු කරනවා හැබැයි උඹලා ඉන්නේ ලයින් වලින් නම් කතා කරන්න එපා උඹකට මතල ගලව ගෙදර ඕක තමයි මෙතන ප්‍රතිඵල වෙන්නේ ඔතන නිල් පාට නැගිටලා ඉස්සරහට ඉන්න කියන්නේ එහෙම කන්න බලා ගන්න නැතුව නැගිටපන් දන්නව ඔබ කවුද කියලා ඔව් ඌ තමයි නැගිටපන් වර ඉස්සරහට පොත්ත නම්මන ටික අරන් වර ඉස්සරහට ඇයි කියලා දන්නව නේ බලන් ඉන්නවා මෙතන මේ කෙලවර අනිත් උන්ටත් කියන්නේ පරිස්සම් වෙලා ඉඳපල්ලා අහගෙන ඉන්න කිව්වම අහගෙන ඉන්න ඕනේ කතන්දර දෙන්න බෑ මම පට්ට හොඳයි වගේ පේන්න පුළුවන් හැබැයි හැසිරෙන්න ඕන විදිය මොකක්ද එහෙම මාර විදියට අනුගත වෙන්න මට පුළුවන් මම මේක උඹලට පුළුවන් වෙන්න උගන්වන්න හදන්නේ එහෙම කරගන්න ඕන නම් මගේ පන්ති එන්න එහෙම කරන්න ඕනේ නැත්නම් මගේ පන්ති එන්න එපා හරි අහගෙන ඉන්න කියලා මම කියනවා නම් ඒක අහගෙන ඉන්න ඕන බයි නම් පන්තියෙන් දෙපා මගේ බලන්න පන්තියේ මොකක් හරි වැඩක් කරන්න දීලා ඒක ඉවරයි නම් කතා කරනකොට මම මොකුත් කියන්නේ නැහැ මම එහෙම අර මෙහෙන මාර මිලිටරි පාලනයක් කරන් යන දෙතුන් දෙනාට කියන්නේ මේ මෝඩම 70ක් ඉතින් හරිද ෆේල් වෙයි يعني එනගොන් මෙච්චර කියලා තේරෙන්නේ නැහැ අකෝ මේ නයිට් එකක් ඉවරලා අනිත් එවුන් හැම එකම හෙන ගැම්මෙන් අහන් ඉන්නවා මෝඩ HTTPS මේ කතා කරනවා හරි අන්තිම දවසේ එන්නවත් ඒවා වැඳලවත් යන්න එපා මුල ඵලයල්ල යන්න කොන් 70ක් යකෝ මේ මට වැඩක් නැහැ මේ බලපන් අනිත් උන් එන ගැම්මෙන් අහන් ඉන්නවා ඇහැරිලා ඕඩක් පව් කියලා එළියට දැම්මේ නැත්තේ හරි එකේ බලාගෙන ඌ ආපු වෙලාවේ ඉඳන් කියනවා ලොවෙත් ෆේල් වෙනවා ඉතින් ආයි කතා කරන්න දෙයක් නැහැ ඒක දෙතුන් දෙනා ඉන්නේ 1000ක් ඉන්න දෙනා හරි අහගන්න අනිත් උන්ගේ වෙලාව කන්නේ අනිවාර්යෙන් ෆේල් පොඩ්ඩක් ඉන්න පටන් ගත්තා විතර ළමේ චිට් එකකුත් ඒවල තියෙනවා හෝම්වර්ක් මදි සර් කියලා. ඊට පස්සේ ෂයවන් ප්‍රශ්නයිනේ මේක තමත් ඔබට තේරෙන්නේ නැහැ. උඹල ජීවන චක්‍රයෙන් හරි ආනන්දිනා මං කිව්වනේ ඒක ටික තියන්න කියලා පැත්තකින්. තාම රූල් අරගෙන අරගෙන ඊතල ගහනවා. ආච්චිට හාල් ගෙරුවා නම් හරි ඔයිට වඩා හරි. අය කියන දේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ඊගෙනට හරි කියන්නේ නැද්ද? ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම. ඒ සුරංගනා ස්වරූපෙන් නාලකට සහිත සිරතන්. අර තෝ අහන් ඉදිරියට තෝ දන්නේ අර වර්ග මධ්‍යන්න මේ මූල වේගයයි මධ්‍යන්න වේගයයි ආසන්නව සමානයි කියන එක තෝ අහගෙනවත් ඉතිරි නෑ. උඹට පිටිපස්සේ ගම කලබල වෙන්න එපා. හරිද? ඌ දන්නේ ඇත්තම දැන් ගිහින් ඇහුවොත් ආයෙ සිරාවට කියන්නේ ඌ අහගෙන හිටියේ නෑ. මම ඒ වෙලාවට බයින්න කියලා මේක අර පාඩමේ ෆෝකස් එක අවුට් වෙන හින්දා. දැන් බයිනවා හැම එකටම මතක තියාගන්න. ඊළඟට දැන් ඉවරයි මේක කරලා. අතන එකියක් හිටියා අතන ගැට්ට ගාව එකී රූල් ගහනවා. අර එකෙක් තව අරිකේ අර නෝට් එක ලියලා හිටියේ. උඹ සම්පූර්ණ නෝට් එක ලියලා හිටියේ මේක කතා කරන වෙලාවේ. ඉතින් අහන් ඉන්නේ නැහැ උගන්න වෙලාවට. මොකද කරන්නේ? හැමදාම ඔක් කියනවා මොංගල් වගේ හැමදාම හරි. රයිට්. වායු අණුව ගහගන්න දැන් ඈ. ගන්න. ඉතින් අහලා බලමු ළමයින්ගේ හැකියාව කොහොමද කියලා බුද්ධිය පරීක්ෂා කරමු. මොකද ගන්න? අඩු කරනවා. අඩු කරනවා. එහෙනම් ලැජ්ජයි වගේ උත්තර දෙන්නේ. ඇයි? අඩු කරනවා. නිකන් උෂ්ණත් අඩු කරලා ලැජ්ජයි හිතනවද? මොකද ගන්න? අඩු කරනවා. අඩු කරනවා. මොකද ගන්න? අඩු කරනවා. අරුවල වඩා ගන්නකම් දන්නේ නැහැ දෙන්නේ එකෙක්වත්. ඇවිල්ලා ළඟට එන්න මම වඩා ගන්නකම්. හරිද? ඉන්න එපා. කෙල්ල වඩා ගන්න නැහැ. කොල්ලා වඩා ගන්න. හරිද? කෙල්ල වඩා ගන්න පාරුනේ. මේ වෙන කේස් එකක් කරනවා නේද? ඉන්න එපා. මට අධික ඒ කියන්නේ ඒ වෙලාවට ඉතින් තරම් උඹලා තව දෙක දැකලා නැහැ. මොකද වෙන්නේ කියලා.
ඊට පස්සේ වෙන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. අර ඌ දන්නේ නැහැ ඊට උට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් සුදු අම්මිත් ඉවරයි සුදු අප්පච්චිත් ඉවරයි ඈ. හරිද? ඕන එකක් කරපියා මෙහි පාරේ ඉන්නත් එපා. ඔය අර කොට්ටම්බ ගහයට එහෙම මෙහි පැත්තේ ඉන්න එපා. මම වාහනේ උතනින් එද්දි කෙලින්ම ඇඟට මල්ලා නවත්තන්නේ ඈ. කෙලින්ම එතරම් බබා හම්බෙයි ඊට පස්සේ. හරිද? ඉන්ද්‍රන් එපා ඈ. කියලා තියෙන නොකියුවා කියන්න බෑ. කියලා තියෙන්නේ මේ වීලියුම් වගේ. ඔෆියර ඉස්සරහින් 4න් හස්බන්ඩ් එනවා විදිවස්සෙන් 8න් හස්බන්ඩ්ගේ වේගය වැඩි හැප්පෙනවා. සෑම බිරිඳක ඉනවට අත දැමීමෙන් දෙදෙනාගේ සමතුලිතතාව රැකගනි. හැප්පිච්ච පාර වයිෆ් වැටෙන්න ගියපු එක ඒක වන්දි හමුදු විදිහට බලන්න. හරි. ඊට පස්සේ මොකද කරන්නේ මේ සැමියා ඉනවට අත දාලා කොහරි වැටෙන එක නැතිව බැලන්ස් කරගත්තා කියලා කියනවා. තේරුණානේ? හරි. මේ හින්දි ෆිල්ම් එකක් වගේ මවා ගනි. එන සීතල හිම ASCII හිම සාරියක් ඇඳගෙන යන්නේ මේකි. හරි. සාරියක් ඇඳගෙන යනවා. හිමේ සාරිය මැදගෙන ඉන්නේ. හරි. එල ඉස්සගෙන ආදී අරුත් ඉස්සගෙන ඇවිල්ලා දෙන්න එකට ඇමිනෙනවා. ඇමිනිලා යකෝ එහෙම. හරි. ඊට පස්සේ මෙහෙම අත දාලා බුරිය හරියෙන් එහෙම අත දාලා අල්ලගෙන එහෙම සිද්ධාක් කියන්නේ. හරි. ගැටීමෙන් පසු දෙදෙනාගේ පොදු වේගය කීයද? I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever පරකෙක්නේ බොරුවා. එදා මෙතන ගෑණියෙක් මෙතන මගුලක් නැට. තෝ අද මගුලක් නා. තෝ ඒක අහගෙන පරයක් කියපේකෝ හරි එකක්. තෝ මැත්ස් වල සුදු නෑනේ බොල. මොන මහරකෙද්ද තෝ? වෙන එකක් මේ බලය සම්බන්ධ නැහැ ඒකට. බලයක් බලයේ ක්‍රියාරේඛාව ඕනම තැනකට අරන් ගිහින් විභජනය කරන්න පුළුවන්. හරිනේ කතාවනේ හරි. ඔක තමයි සිද්ධි වර්ගුනේ නෑ මම හිතන්නේ. හරිනේ හරි. ඒතරක සාමාන්‍ය ගානක් නේ ලොකු සිද්ධියකුත් නෙමෙයි දුන්නේ. හරි. ඔක තමයි සිද්ධිය. චෙක් අපියන් ඊළඟ ගන්න. හරි ඉතරයි. ලොකුදුව මෙහෙ වරෙන්කො දැන් තොට යකෝ මේ යන ගානකොත් දැන් මොන මගුලක්ද තෝ ගියේ කියපන්කො දැන් මේ මට